සුවසරිය කියන්නේ හර්ෂගේ බූදලයක් නොවන බව මම හොඳටම දන්නවා. රටේ මිනිස්සුත් දන්නවා. ඒක කවුරුත් දන්නවා. දන්න දෙයක් නොදන්න දෙයක් නෙමෙයි. ඒක බොහොම අමාරුවෙන් හදපු දෙයක්. ඉතින් ආණ්ඩුව තමයි කියන්නේ මේක මේ මගේ බූදලයක් කියලා. ඉතින් ඒගොල්ලොන්ගේ මානසික ප්‍රශ්නයක් විසඳ ගන්න ඒගොල්ලොන්ට පාට වෙනස් කරන්න ඕන, නම හලන්න ඕන නම් ඒකට ඉතින් මට කියන්න දෙයක් නැහැ. අපි ඔක්කොටම ඕන කරලා තියෙන්නේ මේ සුවසරිය තවදුරටත් ඉස්සරහට ශක්තිමත්ව අරගෙන යන්න. අපි 88කින් පටන් අරන් 297කට ගිහිල්ලා 325කට ගිහිල්ලා දැන් අපි මේක 475ක් වෙනකන් වැඩි වෙනවා. ටාටා එකේ සභාපති ලංකාවට ආවා. ඔහු අපිත් සමග සාකච්ඡා කරා. මගෙන් පුද්ගලිකවම ඇහුවා ටාටා එකට තව මොනවද කරන්න පුළුවන් කියලා. අපි කෙලින්ම කිව්වා අපිට පුළුවන් නම් තව ඇම්බියුලන්ස් 100ක් දෙන්න කියලා. මම දන්න දෙයක් තමයි ඉන්දියන් රජයත් ටාටා කම්පැනියත් අතර තව 150ක් විතර ගිලන් රථ ලැබෙනවා. ඒක හොඳයි. අතිශයින්ම හොඳයි. ඉතින් අපිට ඕන කරලා තියෙන්නේ මේක තවදුරටත් ශක්තිමත් කරන්න. එච්චරයි. ප්‍රශ්නේ තියෙන්නේ දැන් 1990 සුවසරිය කියන්නේ බ්‍රෑන්ඩ් එකන්නේ. මේ බ්‍රෑන්ඩ් එක හදන්න මේ මෙතන හිටපු කට්ටිය දන්නවා කොච්චර අමාරු වුණාද කියලා. අපිට ගහපු නැති මඩක් නැහැ. ගහපු නැති ගලක් නැහැ. ඔය පාදනියලාගේ කට්ටියම ස්ට්‍රයික් කරා. ඉතින් මම කියන්නේ බ්‍රෑන්ඩ් එකක් හදන්න කල් යනවා. මේ හදපු බ්‍රෑන්ඩ් එකේ අවුලක් නැහැ. 1990 සුවසරිය කියන එක දැන් මිනිස්සු දන්නවා. ඉතින් මම දන්නේ ඇයි කියලා මේ අරගොල්ලන්ගේ අර හිතේ තියෙන මනක්කල්පිත මේ හර්ෂගේ බූදලයක් කියන එක අයින් කරන්න ඕන කමක් නිසා මේක කරනවා කියන එක කිසි තේරුමක් නැති වැඩක්. මම අහගෙනයි කවුද කියනවා මේක ජාත්‍යන්තරයට තලයට ගෙනියන්නලු මේ පාටවල් වෙනස් කරන්න ඕනේ. අත් වශයෙන් මම කැමතියි කියන්න අපිට හරි සන්තෝෂයි ජාත්‍යන්තර තලයේ තියෙන ඉහළම ගිලන් රථ සේවාවක් හැටියට මේක ලෝක බැංකුවෙන් පිළි අරගෙන තියෙනවා. ඉතින් ජාත්‍යන්තර තලයට ගෙනහිල්ලා තියෙනවා. අනිත් එක මම අහගෙනයි සමහරු කියනවා මේකේ ජාත්‍යන්තරයේ පිළිගත් පාටක් තියෙනවා කියලා. දැන් ගිහලා chat gpt එකට යන්න ඕන කෙනෙක්ට අද පුළුවන් ඕන දරුවෙක්ට පුළුවන් මේ ප්‍රී හොස්පිටල් එහෙමත් නැත්නම් ඉමර්ජන්සි කෙයා ඇම්බියුලන්ස් වලට ලෝකේ පිළිගත් පාටක් තියනවාද කියලා chat gpt කියලා බලන්න. එහෙම පාටක් නැහැ. මගේ පෞද්ගලික බූදල් මේක මේ රටේ මිනිසුන්ගේ බූදලේ.